පොඩි කාලේ ඉතින් අපි ඕගොල්ලෝ සෙල්ලම් කරේ මේ වගේ සෙල්ලම් බඩු අරගෙන. නමුත් අපි ලිංගිකත්වයත් එක්ක මොහු පුරා යනකොට පොඩ වැඩිහිටි වෙනකොට තරුණ වෙනකොට අපි මේව නෙමේ අපි සෙල්ලම් කරන්න භාවිතා කරන්නේ. අපේ ලිංගික ජීවිතය තෘප්තිමත් කරගන්න විශේෂයෙන්ම මේ ටොයිස් වර්ග භාවිතා කරන්න සහ ඒව ගැන හොයන්න, ඒව ගැන දැනගන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ සම්බන්ධව නිවැරදි ලෙස වෛද්‍ය විද්‍යාත්මකව ඔයාලා දැනගත යුතු කාරණා සම්බන්ධවයි අද අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක මේ සම්බන්ධව හොය හිටිය. මේ සම්බන්ධව අපෙන් නිතරම ප්‍රශ්න අහපු ඔයාලට අනිවාර්යයෙන්ම පිළිතුරක් වෙනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. මේ channel එක අපි නිර්මාණය කරලා තියෙන්නෙම ඔයාලගේ ලිංගික දැනුම වැඩි කරලා ඔයාලට මේ සම්බන්ධව තියෙන ප්‍රශ්න සම්බන්ධව නිවැරදි තොරතුරු ලබා දීලා ඔයාලගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් ප්‍රථම වතාවට අපි YouTube channel එක බලන්නේ මේ වගේ ලිංගිකත්වයේ සම්බන්ධව කරුණු කුතුහලෙන් හොයන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. පහුගිය දවස්වල ඉඳලා ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබුණා ඩොක්ටර් මේ ලිංගික ජීවිතය පොඩ්ඩක් ස්පයිස් අප් කරගන්න, ස්ටිමියුලේට් කරගන්න, උත්තේජනය කරගන්න මෙවැනි ටොයිස් භාවිතා කරන එක සුදුසු නැද්ද කියලා. විශේෂයෙන්ම ස්වයංවින්දනය කරනකොට එහෙම නැත්නම් ලිංගික ක්‍රියාවලියේදී යුවලක් හැටියට එකතු වෙනකොට ඔබ විරුද්ධ ලිංගික කපල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සමලිංගික කපල් එකක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ භාවිතා කරන මෙවැනි විවිධ මේ සෙල්ලම් බඩු සම්බන්ධව ඔයාලා අපෙන් තොරතුරු අහලා තිබුණා. ඉතින් මම හිතන්නේ අද වීඩියෝ එකෙන් ඔයාලට ඒ සම්බන්ධව නිවැරදි තොරතුරු ලබා ගන්න හැකියාව ලැබෙනවා විතරක් නෙමෙයි ගෙදරදිම මේ වගේ ඉක්විප්මන්ට් එකක් ගෙදර තියෙන දේවල් වලින් හදන්නේ කොහොමද කියලාත් මම වීඩියෝ එක අන්තිමේටම කියන නිසා මේ වීඩියෝ එක ඉවරනකම් අනිවාර්යෙන් බලන්න. මෙවැනි සෙල්ලම් බඩු නිර්මාණය කරන්නේ සිලිකන් බේස් කරගෙන. ඉතින් ගොඩාක් වෙලාවට මෙවැනි ඉක්විප්මන්ට්ස් ඔයාගේ මුඛයට එහෙම නැත්නම් ගුදයට එහෙම නැත්නම් යෝනිට ඇතුල් කරන නිසා adequate lubrication කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම හරියාකාරව ලීසිකාරකයක් භාවිතා කරොත් මේවා භාවිතා කිරීමෙන් ඔයාට ලැබෙන ලිංගික තෘප්තිය වැඩි කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම silicon based lubrication එකක් ඔබ භාවිතා කරන්නට එපා මෙවැනි equipments භාවිතා කරනකොට. මොකද ඒකේ තියෙන සිලිකනුයි ඔයාගේ lube එකේ තියෙන සිලිකනුයි react කරලා මේ particles කැඩිලා ඔයාගේ ශරීරයට ඇතුල් වෙන්න පවා හැකියාව තියෙනවා silicon based lubrication එකක් භාවිතා කරොත්. ඒ වගේම හොඳට මතක තියාගන්න මේක ඔයාගේ personal equipment එකක්. මේක share කරගන්න ඔයා කවදාවත් හිතන්නවත් හොඳ නැහැ. විශේෂයෙන්ම මේක භාවිතා කරන්න කලින් හොඳින් වතුරෙන් පිරිසිදු කර ගැනීමත් භාවිතා කිරීමෙන් පසුව නැවතත් හොඳින් පිරිසිදු කරලා පොඩි අයට වැඩිහිටියන්ට සමහරලාට අනිත් අයට දැනගන්න බැරි ස්ථානයක ඔයාට පරිස්සම් ස්ථානයක මේක තැබීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේක ඔයාගේ පර්සනල් දෙයක් නිසා. අනිත් අය මේක දැනගත්තොත් දැක්කොත් ඒ සම්බන්ධව ඔයාලට ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා රහස්‍යභාවය ආරක්ෂා වන විදිහට මේක භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔයා දැනටමත් දන්නවා වෙළඳපොලේ ඔන්ලයින් මාකට්ස් වල ඕන තරම් මෙවැනි සෙල්ලම් බඩු ලබා ගන්නට තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ දහස් ගාණක් විවිධ වර්ගයේ උපකරණ තියෙනවා මේ සම්බන්ධව වැදගත් වෙනවා. නමුත් ඔබ හොඳින්ම හිතන්න ඕන දෙයක් තමයි මෙවැනි දේවල් ගන්නට කලින් මේවා කොයි ආකාරයේ සේෆ්ද කියලා ඔයාට භාවිතා කරන්න. විශේෂයෙන්ම ඔබ මේ භාවිතා කරන කවුරු යාළුවෙක් ඉන්නවා නම් දන්න කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් මේ සම්බන්ධව තොරතුරු ලබලා දැනගන්නට පුළුවන්. එහෙම නැත්නම් විශේෂයෙන්ම ඔයාට පුළුවන් පැකේජින් ඩීටේල්ස් වල කියලා කොච්චර සේෆ්ද මේක කොයි ආකාරයෙන්ද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා හරියටම හොයලා බලන්න. ඉතින් ඊට පස්සේ මේක ලැබුණාට පස්සේ මේක භාවිතා කරන්න කලින් ඔබ තරමංගේ ශරීරයට මේක ඇතුල් කරගන්න කලින් එහෙම නැත්නම් මේක යූස් කරන්න කලින් අනිවාර්යයෙන්ම මේකේ සේෆ්ටි ෆීචර්ස් කොහොමද මේක හරියාකාරව වැඩ කරන්නේ කොහොමද කියලා ඔයා දැනගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද මේවා ගොඩාක් වෙලාවට වයිබ්‍රේටර්ස් හැටියට තමයි දක්නට ලැබෙන්නේ. ඉතින් විවිධ vibration styles තියෙනවා. සමහරවිට මේවා battery operated, සමහරවිට මේවා USB cable මගින් charge කරනවා, සමහරවිට මේවා AC adapters තියෙනවා. ඉතින් මේකේ mechanism එක හරියටම තේරුම් ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. කාන්තාවන් සහ පිරිමින් මේ ගුදයට භාවිතා කරන plug වර්ග ගැන ඔයාලා අපෙන් අහලා තිබුණා. මේක විශේෂයෙන්ම conical shape එකක් ගන්නවා. විශේෂයෙන් මේකේ තුඩ හරිය බොහොම සියුම් ලෙස තිබුණත් පොඩ පහළට යනකොට මේක විශාල වෙලා ඊට පස්සේ පොඩි ස්ටම්ප් එකක් තියෙනවා. ගුදයට ඇතුල් කරාට පස්සේ ගුදය ගාව මේක තද කරලා තියන්න. ඉතින් විශේෂයෙන්ම මෙවැනි plugs ඔයා භාවිතා කරනවා adequate lubrication කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඔබ කාන්තාවක් නම් ඔබට පුළුවන් මේක භාවිතා කරන්න ගුද සංසර්ගයට කලින් ගුදය හොඳින් රිලැක්ස් කරන්න.
ඔබ පිරිමි කෙනෙක් නම් ඔබ සමලිංගික පුද්ගලයෙක් නම් මෙවැනි ප්ලග් එකක් ඔබ භාවිතා කරන්න පුළුවන්. ඔබගේ ගුදේ රිලැක්ස් කරගන්න වගේම ඔබගේ පුරස්ත ග්‍රන්ථිය. ඔව් මේ P ස්ථානය ඔයාට හරියට උත්තේජනය කරලා ලිංගික සතුට දෙගුණ තෙගුණ කරගන්නට. ඉතින් මේ වගේ ගුදයට භාවිතා කරන ප්ලග් එකක් භාවිතා කිරීමේදී මම අර කලින් කිව්වා වගේ ඔයා water based lubrication එක භාවිතා කරනවා වගේම අමතක කරන්න එපා මේක එම ස්ථානයේ විනාඩි 10කට 15කට වඩා එක එල්ලේ තිබීම ඔබ නොකළ යුතුයි. මොකද විනාඩි 20කට වඩා මේ ප්ලග් එක වගේ ගුදේ එක දිගට තිබ්බොත් මේ ගුදේ ආශ්‍රිතව තුවාල ඇති වෙන්න, අල්සර්ස් ඇති වෙන්න, අපහසුතාවයක් ඇති වෙන්න ඒක බලපාන්නට පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වැඩි කරගන්න තියෙන මේ සෙල්ලම් බඩු අතර වයිබ්‍රේටර්ස් තමයි ගොඩාක්ම පොදුවේ දක්නට ලැබෙන්නේ. මේවා විශේෂයෙන්ම කුඩා වෙනවා වගේම විශාල ආකාරයෙන් උපකරණත් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ වගේ දෙයක් ලොකු වෙන්න වට ස්ටෝර් කරගන්න අමාරු වෙන නිසා ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සවුන්ඩ් එක අඩු, වයිබ්‍රේට් වෙනකොට සවුන්ඩ් එක අඩු, ඒ වගේම කුඩා උපකරණයක් භාවිතා කරන්න. මේදී විශේෂයෙන්ම මේ ලිප්ස්ටික් පවුච් එකක් විදියට තියෙන වයිබ්‍රේටර්ස්, ඒ වගේම මේ හාවේගේ හැඩ ආකාරයෙන් තියෙන ලොන් ආම් සහ ෂෝට් ආම් තියෙන වයිබ්‍රේටර්ස්, ඒ වගේම තමයි මෂ්රූම් හැඩ ආකාරයෙන් තියෙන වයිබ්‍රේටර්ස් වගේම බුලට් ෂේප් වයිබ්‍රේටර්ස් තියෙනවා වෙළඳපොලේ ඕන තරම් ලබා ගන්නට. ඉතින් විවිධ ප්‍රයිස් රේන්ජ් වලින් තියෙන මෙවැනි උපකරණ හරියාකාරව භාවිතා කරොත් ඔයාගේ ලිංගික තෘප්තිය උපරිමයෙන්ම වැඩි කරගන්න පුළුවන් වගේම ඔයාගේ ස්වයං වින්දන අත්දැකීම, ඒ වගේම ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඔයා ලිංගික එකතු වෙන අවස්ථාවේදී උනත් මේ වගේ දේවල් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ හාවෙක්ගේ හැඩ ආකාරයෙන් තියෙන මෙවැනි වයිබ්‍රේටර්ස් වලින් විශේෂයෙන්ම ඔයාගේ මේ G ස්ථානය ස්ටිමියුලේට් කරගන්න විවිධ හැඩතල තියෙන long arms පවා ගන්නට තියෙන වෙළඳපොලේ ඔයාගේ ලිංගික තෘප්තිය වැඩි කරගන්න. ඉතින් මේ ආකාරයෙන් vibration sensation භාවිතා කරලා ලිංගික උත්තේජනය වැඩි කරගන්න උත්සාහ කරන ඔයාට මේක ඉතාමත්ම slow පටන් අරගෙන ඒ වගේ පොඩ වැඩි කරලා speed up කරලා මේක භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බුලට් ආකාරයෙන් තියෙන vibrators ඔයාට ඔයාගේ ගුදේ ආශ්‍රිතව, ඒ වගේම යෝනි ආශ්‍රිතව, ඒ වගේම ඔයාගේ මේ තන පුඩු වලට පවා භාවිතා කරන්න පුළුවන්. කාන්තාවන්ට මේ ආකාරයෙන් vibrators තියෙනවා වගේ පිරිමියා මෙවැනිම වයිබ්‍රේටර්ස් තියෙනවා එයාගේ මේ පිරිමි ඇඟ ශිෂ්ණය ඇතුල් කරන්න පුළුවන් වෙන විදිහට. විශේෂයෙන්ම මේ මුඛයක් වගේ නිර්මාණය කරපු, එහෙම නැත්නම් යෝනියක් වගේ නිර්මාණය කරපු ස්ථානයකට තමගේ ශිෂ්ණය ඇතුල් කිරීම තුළ ඒ ශිෂ්ණයට විවිධාකාර මසාජ් කිරීමක්, එහෙම නැත්නම් සක්ෂන් ප්‍රෙෂර් එකක් දීලා උත්තේජනය වැඩි කරලා මේ ලිංගික ක්‍රියාවලිය කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා මේ විවිධ සෙල්ලම් බඩු වලින්. ඒ වගේම පිරිමි අය විවිධ රින්ග්ස් භාවිතා කරනවා තමාගේ මේ ශිෂ්ණය වටේ දමා ගැනීම තුළ මේ අප්‍රාණිකත්වයේ තියෙන අවස්ථාවේදී ශිෂ්ණය දිගටම ප්‍රාණවත් තියාගන්න. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබුණා ડોක්ටර් මේ පම්ප් එක ගැන දැනුවත් කරන්නයි කියලා. අපි ඒ සම්බන්ධ විශේෂ වීඩියෝවක් ඔයගන්ට සම්පූර්ණයෙන්ම කරලා තියෙනවා අප්‍රාණිකත්වය නිසා මේ ශිෂ්ණය විශාල කරගන්න යම් තාක් දුරකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් හැටියට. නමුත් මේක ටොයි එකක් හැටියට නෙමෙයි අපි හඳුන්වන්නේ. ඉතින් පිරිමි අයට මෙවැනි high frequency vibrators භාවිතා කරනවා වගේම විවිධ ආකාරයෙන් ඔයාලට භාවිතා කරන්න පුළුවන් silicon based සම්පූර්ණ ඩෝල්ස්ලා නිර්මාණය වෙලා තියෙනවා මේ ලිංගික තෘප්තිය වැඩි කරගන්න. විශේෂයෙන් මෙවැනි බෝනිකන් මුඛ සංසර්ගය පාවිච්චි කරන්න, ඒ වගේම බුද සංසර්ගය පාවිච්චි කරන්න, ඒ වගේම තමයි මේ යෝනි සංසර්ගයටත් ගැළපෙන විදිහට විවිධ ආකාරයෙන් ඉලෙක්ට්‍රොනික පරිපත මාර්ගයෙන් වැඩ කරන සමහරලාට මේ මුඛ සංසර්ගය දෙන අවස්ථාවේදී මේ ඔළුව හෙල්ලෙන ආකාරය, ඒ වගේම විශේෂයෙන් වැකියුම් එකක් මාර්ගයෙන් සක්ෂන් එකක් දෙන්න, ඒ වගේම යෝනියේදී පවා මෙවැනි සක්ෂන් එකක් දෙන්න, බුදේදී පවා තමාට වැඩිපුර උත්තේජනයක් ලබා දෙන්න මෙවැනි සිලිකන් බේස් බෝනිකන් නිර්මාණය වෙලා තියෙනවා. මෙවැනි ටොයිස් සම්බන්ධව ඔයා දැනුවත් වීම තුළ ඔයාගේ ලිංගික ජීවිතයේ තෘප්තිය වලට වැඩි කරගන්න පුළුවන් වගේම මෙවැනි දේවල් අනිත් අය ඔයාගේ යාළුවෝ කතා කරනකොට සමහරවිට ඔයා මේ වගේ දෙයක් නොදැන සිටීම ඔයාව ඒ ක්‍රවුඩ් එකෙන් ටිකක් එළියට දාන්න, ඔයා ටිකක් ගොඩේ කියලා කියන්න බලපාන්නට පුළුවන්. ඒ නිසා මෙවැනි ඉක්විප්මන්ට්ස් ගැන, මෙවැනි ටොයිස් ගැන ඔයා දැනගෙන සිටීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. එවැනි අපහසුතාවයකට, එවැනි ලැජ්ජාවකට ක්‍රවුඩ් එකක් මැද්දේ නොවී ඉන්න නම් අනිවාර්යයෙන්ම මේ දැනුම ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. ගොඩාක් අවස්ථාවලදී පිරිමිල්ම හුරු වෙලා ඉන්නවා තමාගේ අත පාවිච්චි කරන්න මේ ලිංගික තෘප්තිය වැඩි කරගන්න. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙකුට තමාට පාර්ට්නර් කෙනෙක් හරියම තමාට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් හොයාගන්නත් අපහසුතාවයක් තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී
ඔයාගේ ලිංගික ජීවිතය පොඩ්ඩක් තෘප්තිමත් කරගන්න මෙවැනි සෙල්ලම් බඩු ගන්න ඔන්ලයින් ඕඩර් කරන්න සල්ලි නැත්නම් ඔයාට පුළුවන් ගෙදරදිම පොඩි ෆ්ලැෂ් ලයිට් එකක් හදාගන්න මේ ලිංගික තෘප්තිය වැඩි කරගන්න. මේකට ඔයාට ඕන වෙන්නේ බොහොම සරල උපකරණ කීපයක්. පොඩි ටවල් එකක්, ඒ වගේම මේ රබර් ග්ලව් එකක්, ඒ වගේම රබර් බෑන්ඩ් කීපයක්, ඒ වගේම ඔයාට පුළුවන් උස කප් එකක් භාවිතා කරන්න. මේ කප් එක ප්ලාස්ටික් කප් එකක් වෙන්න පුළුවන්, කාඩ්බෝඩ් කප් එකක් වෙන්න පුළුවන්, ග්ලාස් කප් එකක් වෙන්න පුළුවන්. මේ ටවල් එක දිග ඇරලා ඉවරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කෙරෝල්ට ග්ලව් එක ප්ලේස් කරලා දිග ඇරලා මේ ග්ලව් එකත් එක්ක මේ ටවල් එක රෝල් කරලා කෙරෝලින් මේ රබර් ග්ලව් එක චුට්ටක් ඈත් කරලා ඒක මේ කප් එක අස්සට බහලා ඉවරලා මේ රබර් ග්ලව් එක අරගෙන මේ කප් එක වටේට ප්ලේස් කරලා රබර් බෑන්ඩ් එකක් දාලා මේක කාන්තාවක්ගේ යෝනියක් ආකාරයෙන් නිර්මාණය කරගන්න. ඉතින් ඔබට සල්ලි නැති වුණත් ගෙදරදී මෙවැනි දෙයක් භාවිතා කිරීම තුළ ඔයාලට පුළුවන් වගේ ලිංගික ජීවිතේ පොඩ්ඩක් වැඩිපුර තෘප්තිමත් කරගන්න. ඉතින් මේක වරදවා තේරුම් ගන්න එපා. ඔබට මේ වීඩියෝ එක විවිධ ඇන්ගල්ස් වලින් බලන්න පුළුවන්. අපි ආගම ගැන, සංස්කෘතිය ගැන, සදාචාරය ගැන නෙමෙයි කතා කරේ. විශේෂයෙන්ම ඔයාගේ ලිංගික ජීවිතේ තෘප්තිමත් කරගන්න ඔයාට භාවිතා කරන්න පුළුවන් මෙවැනි උපකරණ ගැන අද දිනේ දැනුවත් කරේ. සමහරවිට මේ වගේ දේවල් ඔයාලට අලුත්ම දේවල් වෙන්න පුළුවන්. ඔයා දැනගෙන හිටියේ නැති ඒරියාවක් වෙන්න පුළුවන් ජීවිතේ. නමුත් මෙවැනි දේවලුත් තිබෙන බව ඔබ දැනගෙන සිටීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒක ඔයාගේ ජීවිතේට අනිවාර්ය ප්‍රයෝජනක් වෙනවා. ඔයාට වගේම ඔයා ආශ්‍රය කරන අනිත් අයටත් දැනුවත් කරන්න මේක හොඳ ටොපික් එකක් වෙනවා. ඉතින් අපි සැදී පැහැදිලි නම් මේ ටොපික් එක සම්බන්ධව ඔයාගේ විවෘත අදහස් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම ඔයාගේ විවෘත අදහස් අපිට එකතු කරන්න මේ සම්බන්ධව. ඉතින් ලැබෙන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම එනවා ඔයාලා හම්බෙන්න. පරිස්සමින් ඉන්න. බොහොම ස්තුතියි.